ඔයාලව සාදරයෙන් පිළිගන්නවා JEDU Tech YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ Whisk AI tool එක ගැන. ඉතින් මේකත් සුපිරි AI tool එකක්. වැඩි කතා නැතුව අපි යමු කෙලින්ම වීඩියෝ එකට. හරි ඔයාලා වෙනද වගේම Google එකට ගිහිල්ලා Whisk AI කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පළවෙනියටම එනවා Google Labs කියලා වෙබ්සයිට් එකක්. ඒකට තමයි ඔයාලා යන්න ඕන මේ වැඩේ කරගන්න. හරි මම ඒක උඩ එකපාරක් ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට ඇතුළු වෙනවා. හරි Google Whisk එකට ගියපුවාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපි මේකට මුලින්ම sign in වෙන්න ඕන. ඒකට දකුණු පැත්තේ ඉහළින්ම තියෙන sign in with Google කියන එකට යන්න ඕන. ඉතින් මෙතනදී ඔයාලා කලින් ඔයාලගේ Google account එකට log වෙලා ඉන්න. එතකොට මේ වැඩේ කරගන්න පහසුයි. හරි ඉතින් මෙන්න මෙතන sign in with Google කියන උඩ එකපාරක් ක්ලික් කරගෙන මම මේකේ sign in වෙන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට නැවතත් මෙන්න මේ විදිහට sign in කියලා option එකක් එනවා. ඒක උඩත් ක්ලික් කරගෙන ඔයාලා මෙන්න මේකේ account එකක් හදා ගන්න ඕන. මම මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ account එක හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන enter tool කියන එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේක ඇතුළට යන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ option එකක් එතනත් ඔයාලා continue කරගෙන යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසානයේ get start කියලා එකක් එනවා. ඒක උඩත් ඔයාලා ක්ලික් කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතනින් අපිට අනිත් AI tool වගේම prompt එකක් දීලා ඔයාලට image හදා ගන්න පුළුවන්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ image remix කරන වැඩේ. ඉතින් ඒකට මෙන්න මෙතන ඔයාලා උඩ තියෙන මෙන්න මේ කළු පාට ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරපුවම මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එක ටිකක් ඕපන් වෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා subject කියලා තියෙනවා scene කියලා තියෙනවා style කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනට තමයි ඔයාලගේ subject කියන එකට තමයි ඔයාලගේ ප්‍රධානම ෆොටෝ එක enter කරන්න ඕන. ඊට පස්සේ මේකේ background එකට තියෙන්න ඕන මොන ෆොටෝ එකද කියන එක තමයි මෙතෙන්ට දාන්න ඕන. ඉතින් මෙන්න මෙතන ඔයාලගේ image එක හැදෙන්න ඕන style එක තමයි style එකට අදාළ image එකක් තමයි upload කරන්න ඕන. ඉතින් මෙතනදී ඔයාලට කිසිම prompt එකක් type කරන්න ඕන වෙන්නේ නැහැ. මේ image තුනෙන් එයාලා ඒ prompt එක හදාගෙන ඔටෝම අපිට image එක generate කරලා දෙනවා. හරි ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මෙතෙන්ද මගේ ප්‍රධානතම ෆොටෝ එක මම ඇතුළත් කරනවා. නැත්නම් main ෆොටෝ එක මම මෙන්න මේ විදිහට මගේ main ෆොටෝ එක මෙතනින් තෝරගෙන ඕපන් කරන ගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන මගේ image එකට අවශ්‍ය background එක තෝරන එක. මම එකට මෙන්න මෙතන scene කියන එක යටතේ තියෙන upload image කියන එක උඩ ක්ලික් කරගෙන ඒ අදාළ background එකට අවශ්‍ය image එක තෝර ගන්නවා. හරි ඊට පස්සේ ඒක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතනින් මගේ image එකට අවශ්‍ය කරන ස්ටයිල් එක ඒකටත් මම මෙන්න මේ විදිහට image එකක් තෝරගෙන මෙන්න මේ ස්ටයිල් එකට තමයි මට image එක ඕන කියන ස්ටයිල් එක ඇතුළත් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ තුන අප්ලෝඩ් වෙනවා. ෆොටෝ තුනම අප්ලෝඩ් වෙනකන් ඉඳලා තමයි මේ වැඩේ කරන්න ඕන. දැන් මෙන්න මෙතන හරියක් වැටලා තියෙනවා ෆොටෝ අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනත් හරියක් වැටලා තියෙනවා. ඉතින් මේ ෆොටෝ එක තාම අප්ලෝඩ් වෙනවා. එතකොට මේක තමයි අපේ මේන් ෆොටෝ එක. මේක තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. මේ තමයි අපේ ෆොටෝ එක හැදෙන්න ඕන ස්ටයිල් එක. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ කරන්න තියෙන්නේ හරි දැන් ෆොටෝ තුනම අප්ලෝඩ් වුණා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ විදිහට send කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට කිසිම prompt එකක් type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙන්න මේක ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට image දෙකක් generate වෙනවා පෙන්නනවා. අපි image දෙක generate වුණාට පස්සේ බලමු කොහොමද මේකේ quality එක කියලා. ඉතින් මේ image generate වෙන
පොඩි වෙලාවක් යනවා ඒ වෙලායන්න එක හේතුවක් තමයි සිගනල් ගොඩ්ඩක් කඩුවනවත් වෙලා යනවා හරි ඔන්න අපේ ඉමේජ් දෙක ජනරේට් වෙලා ඇවිල්ල තියෙනවා ඉතින් මෙතන කොන්ඩනම් ටිකක් වෙනස් වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ විදියට ප්‍රොන්් එක මේ ඉමේච්ක බලපවම එකට අදාල ප්‍රොන්ට් එකක් මෙන්න මෙතන යටින් වැටිලා තියෙනවා ඉතිං මේ තියෙන අනිත්‍ය මේජ්ජක ඒකට අවශ්‍ය ප්‍රොම්ට් එකත් මෙන්න මේ විදිට වලට යටින් දීලා තියෙනවා මේ විස් ඒයි ටෝල් එක විසින්ම ඉතින් අපිට මෙන්න මේ ඉමේජ්ක අවශ්‍යනං ඇනිමේට් කරගන්න පුළුවන් ඉතිමං වලට එකත් කරලා පෙන්න්නම් ඉදිම මුලින්ම මෙන්න මේ මේච්චකට අදාළම ප්‍රොන්ට් එකම තෝරගන ඒක කොපි කරගන මෙන්න මෙතන ඇනිමේට් කියන එකට යනවා එතැන්ට ගිහිලා මෙන්න මේ විදිට මම මේක පේස්ට් කරගන මෙන මේ විදියට සෙන්් කරනවා හරි ඉට පස්සි දැන් අපේ වීඩියෝ එක ඇනිමේට්ෙන්ඩ පටන් ගන්නවා මේකටත් පොඩි වෙලාවක් යනවා ඉතින් තාම අපේ වීඩියෝක හැදෙන ගමන් තමයි තියෙන්නේ හරි දැන් අපේ මේජක ඇනිමේට් වෙලා ඉවරයි අපි බලමු හරි මේ තියෙන අපේ ඇනිමේට් කරපු විඩියෝ එක අපි මේක ප්ලේ කරලා බලමු වාලට පේනවා ඇනිමේට් කරපු වීඩියෝ එක අතරම හොඳ කොල්ටිකත් තියෙන අරට මේක තප්පර අටක් වගේ කාලයක් ඇනිමේට් කරගන්න පුළුවන් ඉති මං මේක මෙන්න මෙතනින් වාලට මේ ඇනිමේට් කරපු වීඩියෝ එක ඩවන්ලෝඩ් කරගන්නත් පුළුවන් මෙන්න මේදිට ගිෆ් එකක් දැනීමේති විදිර ඩවන්ලෝඩ් කරගන්නත් පුළුවන් වීඩියෝ එකගේ ඩවන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඉට පසම මෙතරින් අයින් වෙලා ඕරට මෙන්න මේක සාමානය විදිට මේජ්ජ කදාගන්න විදිත් පෙන්න්න මං කලින් හත කොපි කරගත්ත ප්‍රොන්ට් එකම මෙන්න මෙතන පේස් කරලා මෙන්න මේ විදියට සෙන්් කරනවා තින් එතකොටත් ඉමේජ් දෙකක් ජෙනරේට් වෙනවා අපි බලම ඉමේජ් දෙකත් කොහොමද කියලා ඉතින් වාලට පේනවා අර කලින් ඒවල ප්‍රොම්ට් එකම හින්දා ඒවගේම ඉමේජ් තමයි ජෙනරේට් වෙන්නේ ඉතින් මේකෙන රනිත් එයි ටූල් වගේම හොඳ කොල්ටීමේජ් අපිට ප්‍රොම්ට් එකක්දීල් හදාගන්න පුළුවන් නැත්තන් අපිට අරමං කලින් කිප විදිට මේජ් තුනක් කැට් කරලා එතුන එකට කම්බයින් කරලත් ඉමේජ් හදාගන්න පුළුවන් ඉති මේ මේජ් මෙතලින් අපිට ඩවන්ලෝඩ් කරන්න පුළුවන් අංවරට ඩවනෝඩ් කරල පෙන්න්නම් කොහොඳ මේක කොලටික කියලා ඉතින්නේ ඩවන්ලෝඩ් කරගත්තී මේජ් එකක් බලන් සෝම් කරපුවාමත් හොඳ කොල්ටිකත් තියෙනවා ඉතින් ඉතින් හෙනම් අද වීඩියෝ අපි මෙතනින් අවසන් කරනවා මේ වගේ වීඩියෝස් වලට දිකනප නටමන්න අවශ්‍යනම් අපි සබස්ක්‍රයිබ් කල තියාගන්න ඒවගේමයි අපිට ලයිකයක් කමෙන්ට අදාලා පොඩි සපොට්ට කල් ලබා දෙන්න අරියනම් වල සිරුදාටම සුබ දවසක්